ආයිබෝවන් හැමෝටම අද බලන්න යන්නේ එංගලන්තයේ සිටි දක්ෂම වෛද්‍යවරයා විසින් නිර්මාණය කළ අමරණීය ජීවියෙකුගේ කතාවක්. එනම් වැඩි කතා නැතුව අපි යමු මූවි එකට. මේ ෆිල්ම් ස්ටෝරි views. කතාව ආරම්භයේදීම අපිට බලා ගන්න ලැබෙන්නේ 1857 වර්ෂයේදී උත්තර ධ්‍රවයේ අයිස් කුට්ටිය අතර හිර වුණු නාවික කණ්ඩායමක දර්ශනයක්. හැමෝම එකතු වෙලා එක එක ක්‍රමවලට නැව අයිස් තට්ටුවෙන් ඉවතට ගන්න උත්සාහ කරත් ඒ කිසිම දෙයක් හරියන්නේ නැති නිසා නැවේ කැප්ටන් වුණ ඇන්ඩර්සන් අනිත් අයට නියෝග කරනවා නැව වටේ තියෙන අයිස් කඩලා නැව වතුරට දාගමුයි කියලා. හැමෝම රෑ වෙනකල් අයිස් කඩමින් ඉවත් කරමින් ඉන්නකොට මෙයාලට මීටර් ටිකක් එහායි ඇති වුණ ලොකු ගිනි කැණීමක් දකින්න ලැබෙනවා. මිනිස් පුල්ටක් නැති මේ කාන්තාරයේ ගින්නක් කොහෙන්ද නැති උනේ කියලා මෙයාලා පොඩ්ඩක් විපරම් කරලා බලනකොට මෙයාලට දකින්න ලැබෙනවා මෙතන අයිස් වල ගමන් කරන කරත්තයක් තියෙනවා කියලත් ගින්න ළඟ ලේ තියෙනවා කියලත්. තව ටිකක් සෝදිසි කරලා බලනකොට මෙයාලට හොඳටම තුවාල වෙලා ලේ ගලමින් හිටපු වික්ටර් කියලා පුද්ගලයෙක් හොයාගන්න ලැබෙනවා. වික්ටර්ව උස්සගෙන නැවට යන්න හදනවත් එක්කම විශාල ගර්ජනාවක් ළඟින්ම ඇහුණ නිසා මෙයාලා තීරණය කරනවා අනිවාර්යයෙන්ම වික්ටර්ට පහර දීලා තුවාල කරන්න නැත්තේ මේ ගර්ජනා කරන සත්‍යය වෙන්න ඕනයි කියලා. තවත් මෙතන ඉන්න එක අනුතුරුදායක හින්දා එයාලා වික්ටර්වත් අරගෙන නැවට එනවා වගේම අර අద్భుත සත්‍යයත් මෙයාලා පස්සෙන්ම ඇවිල්ලා ඔන්න මේ වෙලාවේ නාවිකයන්ට පහර දීලා නැවට ගොඩ වෙන්න උත්සාහ කරනවා. මිනිස්සු 7-8 දෙනෙක්ගේ ශක්තියක් තිබුණු බිග්ෆුට් වගේ විශාල ශරීරයක් තිබුණු මේ සත්වයා නාවිකයන්ව සෙල්ලම් බඩු වගේ විසි කරමින් Tamanට ඕනේ වික්ටර්ව කියලා අනිත් අයට සංඥා කරන්න පටන් ගන්නවා. ඒත් එකම ඇන්ඩර්සන් ෂොට් ගන් එකක් ගෙනල්ලා ඒකෙන් වෙඩි තියලා මේ අමුතු සත්වයාව නැවෙන් පහලට විසි කෙරුවත් ආශ්චර්යකින් වගේ වෙඩි වැදුණු සත්වයා තවමත් පණ පිටින් හිටපු නිසා නාවිකයෝ මේ සත්වයාට නැවට නගින්න බැරි වෙන්න ඉනිමග උඩට ගන්න සමත් වෙනවා. ඒත් එකම බොහොම තරහින් හිටපු සත්වයා තනියම නැව පෙරලන්න සූදානම් වෙන බවක් තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් ඇන්ඩර්සන් කරන්නේ ආයමත් මේ සත්වයාට වෙඩි තියනවා වෙනුවට අයිස් කුට්ටියට වෙඩි තියලා සත්වයාව මුහුදේ ගිල්වලා දාන එක. අනතුර පහවෙලා ගියාට පස්සේ නැවේ හිටපු වෛද්‍යවරයා වික්ටර්ට ඉක්මනින්ම ප්‍රතිකාර කරන්න පටන් ගන්නවා. ප්‍රතිකාර වලින් යන්තම් සුවයක් ලැබුණට පස්සේ ඇන්ඩර්සන්ට උවමනා කරනවා වික්ටර් මේ කාත් කවුරුවත් නැති උත්තර ධ්‍රවයේ අර අමුතු සතා සමග කරේ මොන උලව්වක්ද කියලා දැනගන්න. වික්ටර් නම් කියන්නේ ඒ සතා අමරණීය කෙනෙක්. එයාට දැන් වික්ටර්වයි උවමනා කරන්නේ මොකද ඒ සත්‍යව නිර්මාණය කරේ වික්ටර් විසින් කියලා. මෙයාලට පණ බේර ගන්න නම් වික්ටර්ව සත්වයාට බාර දීලා පාඩුවේ යන්න කියලා වික්ටර්ම කිව්වත් ඇන්ඩර්සන්ට මේ අපබ්‍රංශය තේරුණේ නැති හින්දා වික්ටර්ට සිදු වෙනවා මේ කතාව මුල ඉඳන්ම මෙයාලට කියන්න. ඇත්තම වික්ටර් කියලා කියන්නේ බ්‍රිතාන්‍යයේ හිටපු දක්ෂම ශල්‍ය වෛද්‍යවරයා වුණ ලියෝපෝල්ඩ් ෆ්‍රැන්කස්ටයින්ගේ පුතා. ලියෝපෝල්ඩ්ගේ විවාහය සල්ලි වලට විතරක් කෙරුණ නිසා එයා තමන්ගේ බිරිඳගේ තුරුලෙම හිටපු පුතාටවත් පොඩ්ඩක්වත් ආදරය කරේ නැහැ. ලියෝපෝල්ඩ් නිතරම එයාගේ තරඳඩු පාලනය යටතේ මෙයාලව තියාගන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. කොටින් මෙයා කන්න කියලා නියෝග කරනකල් මෙයාලා ඉන්න ඕනේ බඩගින්නේ. මේ දේවල් නිසා අම්මා හැමදාම අඬනකොට එයාව සනසවන්නේ වික්ටර් විසින්. තමන්ගේ පුතාත් කවදා හරි තමන්ගේ ගෞරවය රැකගෙන ඉදිරියට යන්න ඕනේ කියලා ලියෝපෝල්ඩ් හිතපු නිසා වික්ටර්ට සිදු වෙනවා ලියෝපෝල්ඩ්ගේ ශල්‍ය වෛද්‍ය පාඩම් වලට පුංචි කාලේ ඉඳන්ම සහභාගී වෙන්න. ඒ වෙලාවට වික්ටර්ගේ අතින් පුංචිම හරි වැරද්දක් වුණොත් ලියෝපෝල්ඩ් වේවැලක් අරගෙන එයාගේ මූණට පහර දෙන්න පටන් ගන්නවා. මේ විදිහට වික්ටර්ගේ කටුක ළමා කාලය ගෙවිගෙන යනකොට තමයි එයාගේ අම්මා දෙවන දරු ප්‍රසූතිය අතරේදී මේ ලෝකය අතහැරලා යන්නේ. ලෝකෙන් මෙයාට කියලා හිටපු එකම කෙනත් ඒ විදිහට වික්ටර්ට නැති වෙලා යනකොට වික්ටර් එයාගේ මල්ලිට ආදරය කරන්න පටන් ගත්තත් ඒ ආදරේ පහු කාලයේදී ලොකු ඊර්ෂ්‍යාවක් බවට පත් වෙලා තියෙනවා. මොකද කිව්වොත් නිතරම Tamanට කඩාගෙන පයින්න තාත්තා බොහොම ආදරෙන් මල්ලිව තුරුලට ගන්නකොට වික්ටර්ට ඊර්ෂ්‍යාවක් ඇති වෙලා තියෙන නිසා මේත් එක්කම තමයි ටිකෙන් ටික වික්ටර්ගේ අම්මගේ මරණයත් එයාට සැක හිතෙන්න පටන් ගන්නෙ. මොකද එයාගේ තාත්තා තමයි රටේ හිටපු හොඳම ශල්‍ය වෛද්‍යවරයා. ඒ හින්දා එයා කෙලින්ම තාත්තා හමු වෙන්න ගිහින් එයාගෙන් අහනවා. එයා ඇත්තටම මල්ලිව බේර ගන්න ඕන හින්දා අම්මට මැරෙන්න දීලා මල්ලිව විතරක් බේර ගන්න කටයුතු කරා නේද කියලා. වික්ටර්ගේ කතාවට ලියෝපෝල්ඩ් ටිකක් පුදුම වුණත් එයා වික්ටර්ට කියනවා මේ ලෝකේ කාටවත් මරණය නවත්වන්න බෑ කියලා. මේකත් සමග තාත්තර නවත්තන්න බැරුණු මරණය Taman නවත්වලා පෙන්නන්නම් කියලා අභියෝගයක් හිතරගත්ත වික්ටර් එදා රෑ නින්දර ගියාට පස්සේ හීනෙන් අමුතු වෙස් මූණක් දාගෙන ගිනි දැල් අතරින් මතුවුණු දේවතාවෙක්ව දකිනවා. වික්ටර් මෙහෙම කතාව කියන අතරේ අපිට දකින්න ලැබෙනවා අර සත්වයා අයිස් තට්ටුව කඩාගෙන ආයමත් මතු පිටට එනවයි කියලා. තාත්තර අභියෝග කරන්න වික්ටර් බොහොම මහන්සි වෙලා ඉගෙනුම් කටයුතු කරනකොට හදිසියෙම ලියෝපෝල්ඩ් ජීවිතයෙන් සමුගත්ත නිසා වික්ටර්ට සිදු වෙනවා එයාගේ මල්ලිගේ වගකීම කරට ගන්න. ඒත් පොඩි ළමයෙක් වුණ එයාට තවත් පොඩි ළමයෙක් බාර ගන්න බැරි නිසා එයා කරන්නේ එයාගේ මල්ලි වුණ විලියම්ව වියානාවල ජීවත් වෙන නෑදෑයන් ගාවට යවන එක. එහෙම යවලා එයාත් ලන්ඩන් වල ඉන්නේ නැතුව එඩින්බරෝ වලට ගිහින් අධ්‍යයන කටයුතු දිගින් දිගටම කරගෙන යන්න පටන් ගන්නවා වගේම වික්ටර් වැඩිමහල් අවධියට එනකොට එයා තාත්තරත් වඩා දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් බවට පත් වෙනවා. දිගින් දිගටම අමරණීයත්වය ගැන පරීක්ෂණ පවත්වපු වික්ටර්ට පුළුවන් වෙනවා එයාගේ නවතම සොයාගෙන
ගැනීම 1855 දී රාජකීය වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරුන්ට පෙන්වන්න. වික්ටර්ට පුළුවන් වෙලා තියෙනවා මියගිය දේහයන් කිහිපයක් එකට එකතු කරලා නවතම ජීවයක් නිපදවන්න. මුලින්ම හැමෝම මේ වික්ටර් දේහයකට කරන්ට් වද්දලා ඒක හොලවනවා කියලා හිතුවත් ඒ දේහය සාර්ථකව වික්ටර් විසි කරපු ඇපල් ගෙඩියක් අල්ලනවත් සමගම මෙයාලට තහවුරු වෙනවා වික්ටර් විසින් ජීවයක් නිර්මාණය කරලා තියෙනවායි කියලා. මේත් එක්කම තමයි හැමෝම අතරේ වික්ටර් ගැන අපහැදීමක් ඇති වෙන්නේ. ජීවය දෙන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි කියපු මෙයාලා වික්ටර් යක්ෂයෙක් නිර්මාණය කරා කියලා ඔහුට බනින්න පටන් ගන්නකොට වික්ටර්ගේ සොයා ගැනීම ගැන හෙන්රිච් කියන දානපතියගේ ඇහැ ගැටෙන්න පටන් ගන්නවා. අනිත් අය සමග කේන්තියෙන් වික්ටර් එළියට එනකොට එයාගේ පස්සෙන් මාව හෙන්රිච් වික්ටර්ට තමන්ව හඳුන්වලා දීලා එයාව වික්ටර්ව මුණ ගැහෙන්න එව්වේ විලියම් කියලා කියනවා. මොකද කිව්වොත් දැන් විවාහ වෙන වයසට ඇවිත් ඉන්න විලියම් විවාහ වෙන්නයි සූදානම් වෙන්නේ. ඒ නිසා තමයි විලියම් එයා අයියව මුණ ගැහෙන්න එන බිත්තිය තමන්ගේ අනාගත භාර්යාවගේ මාමා අතේ පණිවිඩයක් විදිහට එවලා තියෙන්නේ. පණිවිඩය ගෙනාව හෙන්රිච් වික්ටර්ගේ සොයා ගැනීම ගැන පැහැදුණු නිසා එයා තීරණය කරනවා වික්ටර්ගේ පරීක්ෂණයටත් උපකාර කරන්න. ඊළඟට දෙන්නම හෙන්රිච්ගේ නිවසට ගියාට පස්සේ වික්ටර්ට තේරුම් යනවා හෙන්රිච් කියලා කියන්නේත් වෛද්‍ය විද්‍යාවට ගොඩක් කැමති හමුදා ශල්‍ය වෛද්‍යවරයෙක් කියලා. දෙන්නම ස්නායු පද්ධති ගැන එහෙම පුංචි කතාවක් දාගෙන ඉන්නකොට වික්ටර්ගේ පරීක්ෂණයේ සම්පූර්ණම වියදම දරන්න හෙන්රිච් එකඟ වෙනවා වගේම ඒ උපකාරයට වික්ටර්ගෙන් එයා පස්සේ වෙලාවක ප්‍රතිඋපකාරයක් ඉල්ලන්නම් කියලාත් කියනවා. කතාවෙන් පස්සේ අවුරුදු ගානකින් තමන්ගේ සහෝදරයව බලා ගන්න පුළුවන් වුණ වික්ටර් විලියම්ව බදා ගන්නකොට එයාට එයාගේ ජීවිතයට දැකපු ලස්සනම ගැහණු ළමයව දකින්න ලැබෙනවා. කිරිගරුණ පිළිමයකට පණ ඇවිත් වගේ හිටපු එලිසබෙත්ව දැකපු ගමන් වික්ටර්ගේ හිතේ එලිසබෙත්ගේ රූපේ සටහන් වුණත් කරුමයකට වගේ ඒ ඉන්නේ විලියම් බඳින්න ඉන කෙනයි. ඒ කියන්නේ වික්ටර්ගේ අනාගත නෑනා. මෙම කතාව කියමින් ඉන්නකොට සිදුවන තුවාලයත් එක්ක වික්ටර්ගේ කටින් ලේ පිට වෙන්න පටන් ගන්නවා සහ නැවේ ලොකු කලබලයක් සිදුවෙන සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා. මොකද නාවිකයෝ කීප දෙනෙක්ම දැකලා තියෙනවා අරාමුතු සත්වයා ඈතින් ආයමත් මතු වුණයි කියලා. ඒත් ඇන්ඩර්සන්ට නම් මෙහෙම කිසි දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. තියෙන භයානක තත්ත්වෙත් එක්ක නාවිකයෝ වික්ටර්ව අරාමුතු සතාටම බාර දීලා ඔහුගෙන් නිදහස් වෙමුයි කියලා කිව්වත් ඇන්ඩර්සන් නම් මේකට එකඟ වෙන්නේ නැහැ. නමුත් ඇන්ඩර්සන් නොදන්නවා වුණාට ඇත්තරම මේ සත්වයා කාටවත්ම නොපිනි නැව පැත්තට එන ගමනුයි ඉන්නේ. ඊළඟට ඇන්ඩර්සන් නායමත් කැබින් එක ඇතුළට ඇවිත් වික්ටර්ගේ කතාවේ ඉතුරු ටික අහන්න පටන් ගන්නවා. වික්ටර් විලියම්ව මුණ ගැහලා දින කිහිපයකට පස්සේ හෙන්රික් වික්ටර්ට පාඩුවේ එයාගේ පරීක්ෂණ කටයුතු කරගන්න මුහුද අයිනක තියෙන පාළු මාලිගාවක් හොයලා දෙනවා. පැත්ත පළාතක මිනිස් පුල්ටක්වත් නැති හින්දා වික්ටර්ට මෙතන පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්න පුළුවන්. මාලිගාව ටිකක් සුද්ධ බුද්ධ කරලා අරගෙන පරීක්ෂණ බරු ටිකත් එකතු කරගත්ත වික්ටර් එයාට ඕන කරන ශරීර කොටස් ලබා ගන්න හිරේදී මරලා එල්ලපු අපරාධකාරයන්ගේ සිරුරු හොරෙන්ම ලබා දෙන්න කෙනෙක්ව පොරොන්දු කරවගෙන දිගටම වැඩ කරගෙන යනවා. මෙහෙම දවසක් සිරුරු හොයාගෙන ගිය අතරමඟදී වික්ටර්ට අහම්බෙන් වගේ එලිසබෙත්ව දකින්න ලැබෙනවා වගේම එයා කරන්නේ එලිසබෙත්ගේ පස්සෙන්ම පල්ලියට යන එක. එලිසබෙත් පල්ලියට ඇවිල්ලා තියෙන්නේ පාපොච්චාරණයක් කරලා තමන්ගේ හිත නිදහස් කරගන්න කියලා දැකපු වික්ටර් පූජකතුමා හැටියට හොරෙන්ම එහා පැත්තේ ඉඳගෙන එලිසබෙත්ගේ කතාව අහන්න පටන් ගන්නවා. නමුත් එලිසබෙත් නම් කියන්නේ එයාගේ වෙන්න ඉන්න මස්සිනා බොහොම නපුරු කුරිරු මිනිහෙක් කියලායි. ඉතින් මේ වෙලාවේ තමයි වික්ටර්ට තේරුම් යන්නේ එහා පැත්තේ ඉන්නේ තමන් කියලා. එලිසබෙත් කලින්ම දැනගෙන ඉඳලා තියෙනවා කියලා. ඊළඟට දෙන්නම හෝටලයකට ගිහින් රෑ කෑම අරගෙන ආගිය විස්තර කතා කරනකොට එලිසබෙත් හෙලි කරනවා එයා කුරුමිය වගේ පුංචි ජීවීන් ගැන තනියම අධ්‍යයනය කරනවායි කියලා. පුංචි ජීවිත ගැන එලිසබෙත්ගේ හිතේ තියෙන සියුමැලි ආදරේ දැකලා තවත් එයා ගැන පැහැදුණු වික්ටර් රෑ කෑමෙන් පස්සේ එලිසබෙත්ට නැටුමකටත් ආරාධනා කරනවා. එදායින් පස්සේ පුරුදු ජීවන රටාවෙන් මිදිලා පරීක්ෂණ වැඩ කරන අතරතුරේදී එලිසබෙත් සමග කාලය ගත කරන්නත් වික්ටර් උනන්දු වුණා. එයාගේ පරීක්ෂණවල කිසිම ප්‍රගතියක් නම් සිදු වුණේ නැහැ. හෙන්රික් නම් කියන්නේ වික්ටර්ගේ හිතේ දැන් තමන්ගේ අරමුණට වඩා අලුතෙන් ආදරයක් කියන හැඟීම හොල්මන් කරන්න පටන් ගත්ත එක තමයි මේකට හේතුව කියලා. ඒ වගේම හෙන්රික් එයාට කියනවා එයාට අපරාධකාරයන්ට අමතරව යුද්ධෙන් මියගිය සෙබළුන්ගේ දේහෙනුත් අරගන්න පුළුවන් කියලා. දවසක් වික්ටර් වැඩ කරමින් ඉන්නකොට එලිසබෙත් එයාගේ සුවදුක් බලලා යන්න කියලා එනවා. ඇඟපතින් වගේම හිතුනිත් ලස්සන එලිසබෙත් ගැන තිබුණු ආදරේ උපරිම වෙලා හිටපු වික්ටර් එලිසබෙත් එයාගේ ආදරේ කියලා එයාව සිප ගන්න හැදුවත් එලිසබෙත් එයාව ප්‍රතික්ෂේප කරලා තමන් වික්ටර්ගේ මල්ලි කසාද බඳින්න ඉන්න කෙනා බව බොහොම කාරුණිකව මතක් කරලා මෙතනින් පිට වෙලා යනවා. ප්‍රතික්ෂේප කිරීමෙන් පස්සේ දුකින්ම නාන්න ගියපු වික්ටර්ට පරීක්ෂණයේ මෙච්චර දවසක් සාර්ථකත්වයක් නැති වෙන්න හේතුව මේ ශරීරයට කශේරුකාවක් බද්ධ නොකිරීම බව තේරුම් අරගෙන නෑම පවා පැත්තකින් තියලා ස්නායු පද්ධතිය සකසන්න පටන් ගන්නවා. යුදවිමේ මලමිනි අතරේ කුණු නොවුණු මිනි අරගෙන ගින් දිගින් දිගටම කුණු වෙන කොටස් විසි කරමින් අලුත් කොටස් සම්බන්ධ කරමින් වැඩ කරපු වික්ටර්ට
පුළුවන් වෙනවා අවසානයේදී සම්පූර්ණ මිනිස් දේහයක් හදාගන්න. හෙන්රික් පවා නිතර ඇවිත් මේ හැම පියවරක්ම එකින් එක ඡායාරූපගත කරන්න අමතක කරන්නේ නැහැ. මෙහෙම ඉන්න අතරේ තමයි දවසක් හදිසියෙම අකුණු ගහමින් වහින්න පටන් ගන්නෙ. සිරුරට පණ දෙන සුදුසුම වෙලාව මේක කියලා දැනගෙන වික්ටර් සිරුර සූදානම් කරලා හෙන්රික් හොයාගෙන යනකොට එයාට දකින්න ලැබෙන්නේ නම් කීයටවත් නොහිතපු දෙයක්. ඇත්තම කිව්වොත් හෙන්රික්ගේ මුළු ශරීරයම සිපිලිස් රෝගය නිසා බිබිලි දාලා තුවාල වෙලයි තියෙන්නේ. හෙන්රික් මෙච්චර කල් වික්ටර්ට උදව් කරලා තියෙන්නේ එයාට මේ රෝගේ සුව කරගන්න බැරි හින්දා. වික්ටර් හදන නව ශරීරයට එයාගේ මොලේ සම්බන්ධ කරලා දිගටම ජීවත් වෙන්න කියලා හිතාගෙනයි. මේක තමයි එයා වික්ටර්ට සල්ලි වියදම් කරපු එක වෙනුවෙන් වික්ටර් එයාට කරන්න ඕනේ උපකාරය කියලා හෙන්රික් කිව්වත් වික්ටර් නම් මේකට කොහෙත්ම එකඟ වෙන්නේ නැහැ. මොකද මොලේ බද්ධ කරන්න සෑහෙන වෙලාවක් යනවා. ඒ විතරක් නෙවෙයි මොලේ බද්ධ කරලා ඉවර වෙද්දි කුණාටුව ගිහින් තිබුණොත් හෙන්රික් නිකන්ම මැරිලා යනවා. අඩුව මේ පරීක්ෂණයේ සාර්ථකත්වයවත් තාම එයාලා දන්නේ නැති නිසා මේක බොහොම භයානක වැඩක්. ඒ අදහසට අකමැති වුණ වික්ටර් තනියම ගිහින් අකුණු එකතු කරගන්න උපකරණේ සවි කරලා ආයමත් පහලට ආවට පස්සේ හෙන්රික් එයාට බල කරන්න පටන් ගන්නවා. එයාගේ මොලේ සම්බන්ධ කරන්නයි කියලා. වික්ටර් එයාගේ කීමට එකඟ වෙන්නේම නැති නිසා යන්ත්‍රය විනාශ කරනවායි කියලා. හෙන්රික් කෑ ගහන්න පටන් ගන්නකොට මේ වෙලාවේ දෙන්නගේ අතර රණ්ඩුවක් ඇති වෙනවා වගේම රණ්ඩුවේ ප්‍රතිඵලයක් හැටියට අවසානයේදී හෙන්රික් මේ මාලිගාවේ තියෙන ආගාදයට වැටිලා මැරිලා යනවා. වෙච්ච දෙයට දැන් කරන්න දෙයක් නැති හින්දා ඉක්මනටම ගිහින් ඉතුරු කොටස් සවි කරලා අකුණුවල උපකාරයෙන් අකුණුවල බලය එයා එකලස් කරපු ශරීරයට ලබා දුන්නත් ශරීරයෙන් කිසිම හදගැස්මක් එයාට හොයාගන්න ලැබෙන්නේ නැහැ. හෙන්රික්ගේ මරණයත් පරීක්ෂණයේ බලාපොරොත්තු කඩවීමත් එක්ක හොඳටම තෙහෙට්ටු වෙලා හිටපු වික්ටර් නින්දර ගියාට පස්සේ එයාට එයා පොඩි කාලේ දැකපු ගිනිදැල් අතරින් මතුවුණු දේවතාව ආයෙමත් දකින්න ලැබෙනවා. ඊළඟට එයාගේ අම්මා යාව උදේ ඇහැරවන්න සද්දයක් ඇහිලා ඇහැරුණ වික්ටර් එකපාරටම බයෙන් තිගැස්සිලා යනවා. මොකද කිව්වොත් එයාගේ නිර්මාණයට පණ ඇවිත් ඇඳ ගාව හිටගෙන ඉන්න නිසා. ශරීරයේ සුදුමැලි පෙනුමට තිබුණත් මේ මිනිය හොඳට ඇවිදලා කරලා ඉන්නවා දැකපු වික්ටර්ට ලොකු සතුටක් ඇති වෙනවා. පොඩි ළමෙක් වගේ වික්ටර් කරන එකම කරපු මේ ජීවියා ඉරේලියට බය වෙනකොට වික්ටර් එයාට ඉරේලිය විඳින්න සලස්සලා වික්ටර්ගේ නම කියන්නත් පුරුදු කරනවා. මේ විදිහට පරිස්සමින් මාලිගාවේ විම්මාලේ උමගට දැන් මේ පණ තින ජීවියාව ගෙනියපු වික්ටර් එයාට පැනලා යන නොදී දම්බැල් වලින් බැඳලා දානවා. දවසින් දවස වික්ටර්ව තාත්තෙක් හැටියට දකිමින් අලුත් පරිසරය ගැන බොහොම සීරුවෙන් අධ්‍යයනය කරපු මේ ජීවියා එන්නම හිතුවටත් වඩා උසට ඒ කියන්නේ අඩි 8ක් විතර උසට ශරීර වර්ධනය වෙන්න පටන් ගන්නවා. දිගටම මෙයාට ජීවියා කියන බැරි හින්දාත් මෙයා වික්ටර්ව තාත්තෙක් හැටියට දකින හින්දාත් අපි මෙයාට මෙතන ඉඳන් ෆ්‍රැන්කස්ටයින් කියලා කියමු. ඒ කියන්නේ වික්ටර්ගේ වාසකම. ෆ්‍රැන්කස්ටයින්ගේ හැසිරීම අලුතපන් පොඩි දරුවෙක්ගේ වගේ නිසා වික්ටර්ට සිදුවෙනවා එයාව පොඩි ළමෙක් වගේ බලා ගන්න. ඒත් පොඩි කාලේ තාත්තෙක්ගේ හරියමන් ආදරයක් වික්ටර් නොලබපු හින්දා ෆ්‍රැන්කස්ටයින් එයාව ආදරෙන් අල්ලන හැම වෙලාවකමත් එයා ඒක ප්‍රතික්ෂේප කරලා මේ අහිංසකයව බය කරවලා දන්වැල් වලින් බැඳලා දානවා. මේ අතරේ තමයි ෆ්‍රැන්කස්ටයින් අතින් එයාගේ අතම දැලි පිහකට කැපිලා යන්නේ. ඒත් පුදුමේ කියන්නේ ඒ තුවාලය බලන් ඉද්දිම සුව වෙලා යනවා. මේ අතරේ හෙන්රික්ගෙන් වගේම වික්ටර්ගෙනුත් සති ගානකින් කිසිම පණිවිඩයක් නොලැබුණු නිසා විලියම් තීරණය කරනවා එලිසබෙත් සමගම ගිහින් එයාලා හොඳින්ද කියලා බලලා එන්න. මෙයාලා ආවට පස්සේ හෙන්රික් ගමනක් ගියා කියලා මෙයාට ලොකු බොරුවක් කියපු වික්ටර් විලියම්වත් ඇදගෙන පරීක්ෂණාගාරයට යනකොට පහළ හිටපු එලිසබෙත්ට උමග ඇතුලෙන් අමුතු විදිහේ සද්ද ඇහෙන්න පටන් ගන්නවා. එලිසබෙත් කියලා කියන්නේ කොහොමත් කුතුහලයෙන් ඉන්න කෙනෙක්නේ. එලිසබෙත් බොහොම පරිස්සමින් උමග ඇතුලට ගියාට පස්සේ එයාට දකින්න ලැබෙනවා බොහොම සද්දන්ත ශරීරයක් තියෙන හාපැටියෙක් වගේ අහිංසක ෆ්‍රැන්කස්ටයින්ව. මෙයාගේ ශරීරයේ තිබුණු කැලල් දැකලා එලිසබෙත් මේ අහිංසකයව කපලා වද දෙන්නේ නැත්තේ වික්ටර් කියලා හිතලා ඉක්මනින්ම ගිහින් වික්ටර්ට බනින්න පටන් ගත්තත් ඔන්න වික්ටර් මේ වෙලාවේ හෙලි කරනවා ඇත්තටම ෆ්‍රැන්කස්ටයින් කියලා කියන්නේ එයා ශරීර කිහිපයක් එකතු කරලා හදපු ජීවියෙක් කියලා. ෆ්‍රැන්කස්ටයින් එලිසබෙත් අතින් කලින් වැටුණු ග්ලව්ස් එක අහුල්ලා දෙනකොට විලියම්ට මේ ජීවියා ගැන තවත් විස්තර අයියගෙන් දැනගන්න උවමනා වෙනවා. එදාර හැමෝම තීරණය කරනවා මාලිගාවේ නවතින්න ඕනේ කියලා. ඊළඟට වික්ටර්ත් විලියම්ටත් නිින්ද ගියාට පස්සේ ෆ්‍රැන්කස්ටයින් හොයාගෙන ගියපු එලිසබෙත් එයාට බොහොම ආදරයෙන් වචන කතා කරන්න පුරුදු කරනවා. වික්ටර් වගේ නැතුව බොහොම ආදරයෙන් එලිසබෙත් Tamanට සලකන නිසා එයාට හොයාගන්න පුළුවන් වුණු මේපල් කොලයක් එලිසබෙත්ට තෑගි දෙනවා. එලිසබෙත් ඉන්නකල් වචනයක්වත් නොකිය එයා දිහාම බලාගෙන හිටපු ෆ්‍රැන්කස්ටයින් එයා අලුතෙන්ම ඉගෙනගත්ත එලිසබෙත්ගේ නම තනියම මුමුණනකොට එලිසබෙත්ගේ මේ රහස් ගමන වික්ටර්ගේ අතටම අහු වෙනවා. මේ වෙලාවේ එලිසබෙත් ෆ්‍රැන්කස්ටයින්ට හරියට සලකන්නේ නැහැ කියලා වික්ටර්ට බනිනකොට වික්ටර් නම් කියන්නේ ඒ සතාට කිසිම මොලයක් නැහැ. එයාට සමහර විට මොලේ හරියට සම්බන්ධ කරන්න බැරි වෙන්නේ නැති කියලයි. ඒත් වික්ටර් මොනවා කිව්වත් ෆ්‍රැන්කස්ටයින්ගේ ඇස්වල එයා කතා කරනකොට තිබුණු කුතුහලය නිසා එයා බුද්ධිමත් කියලා තීරණයකට ආව එලිසබෙත් නම් කියන්නේ සතා වෙන කවුරුවත් නෙවෙයි. පපුවේ කිසිම තෙතමනයක් නැති වික්ටර් කියලයි. එලිසබෙත්ගේ වචනත් එක්ක ගොඩක් කේන්ති ගත්ත වික්ටර් එයාගේ කේන්තිය පිට කරන්නේ අහිංසක ෆ්‍රැන්කස්ටයින්ට යකඩ කූරකින් පහර දීලයි. Taman අතින් වුණු
වුණු වැරද්දක් මොකක්ද කියලාවත් දන්නේ නැතුව තාත්තගේ අතින් වික්ටර් ගුටි කෑවා වගේම ෆ්‍රැන්කස්ටයිනුත් ගුටි කාලා අඬනකොට වික්ටර් දිගින් දිගටම ඔහුට පහර දෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ෆ්‍රැන්කස්ටයින්ට කේන්ති යනවා වගේම කෝට්ටක් වගේ අර යකඩ කුර අරගෙන පොඩි කරලා පැත්තකට විසි කරලා කේන්තිය පිරි වේදනාවෙන් වික්ටර්ගේ නම එක දිගටම කියනකොට වික්ටර් එයාව එතනම දාලා මෙතනින් පිට වෙලා යන්නේ. Tamanට ෆ්‍රැන්කස්ටයින් කරදරයක් කරයි කියන බයත් එක්කමයි. එදා පුරාවටම කල්පනා කරලා අලුත්ම ප්ලෑන් එකක් ගහපු වික්ටර් පහවදා උදේ විලියම්ට හෙළි කරනවා එයා ෆ්‍රැන්කස්ටයින්ව නිර්මාණය කරනකොට මොලේ හරියට සම්බන්ධ කරලා නැහැ ඒ හින්දා එයා බොහොම දරුණු රාක්ෂයෙක් වගේ හැසිරෙන්නේ කියලා. ඉතින් හෙන්රික්ගේ සිරුර පෙන්නලා එයාව මැරුවෙත් ෆ්‍රැන්කස්ටයින් කියලා කිව්වට පස්සේ විලියම් එයාගේ අයියාගේ බොරුව විශ්වාස කරන්න පටන් ගන්නවා. මේත් සමගම එයාලගේ ආරක්ෂාවට මෙහෙන් ඉක්මනින්ම පිට වෙන්න කියලා විලියම්ට කියපු වික්ටර් විලියම්ට පොරොන්දු වෙනවා එයා තවදුරටත් මේ භයානක ජීවියාට ජීවත් වෙන්න ඉඩ දෙන්නේ නැහැයි කියලා. විලියම්ලගේ කරත්තේ ඈතට යනකොට මුළු මාලිගාවම තෙල් වලින් පුරවලා අවසාන වතාවටත් වික්ටර් ෆ්‍රැන්කස්ටයින් ගාවට යනවා වගේම මේ අතරේ තවත් පැත්තකින් එලිසබෙත්ගේ හිතට අමුත්තක් දැනෙන නිසා එයා ආපහු කරත්තය හරවන්නයි කියලා කියනවා. මේ අතරේ වික්ටර් පහළට ගිහින් ෆ්‍රැන්කස්ටයින්ට වචන කියවන්නත් එයාගේ නියෝගවලට ක්‍රියාත්මක කරවන්නත් උත්සාහ කරත් ඒ කිසි දෙයකින් වැඩක් වෙන්නේ නැහැ. මොකද ෆ්‍රැන්කස්ටයින් කියන්න දන්නේ එලිසබෙත් කියන නමයි වික්ටර් කියන නමයි විතරක් හින්දා. එයා කියවන්නේ ඒ නම් දෙක විතරයි. එයා අලුතෙන් එලිසබෙත් කියන නමත් ඉගෙනගෙන කියලා වික්ටර් පුදුම වුණත් මීට වඩා ප්‍රගතියක් එයා බලාපොරොත්තු වුණ නිසා තමන්ගේ නිර්මාණයට මීට වඩා දැනුමක් ගන්න බැහැ කියලා හිතපු වික්ටර් මාලිගාවට ගිනි තියලා එතනින් එළියට එනවා. ඒත් ගින්නට අහුවෙලා ෆ්‍රැන්කස්ටයින් වේදනාවෙන් වික්ටර්ගේ නම කියලා කෑ ගන්නකොට ඉවසුම් නැති වුණ වික්ටර් එයාව බේරගන්න ඇතුළට යන්න හැදුවත් එවෙලේ වුණු පෙපිරීමෙන් වික්ටර් ඈතට විසි වෙලා ගිහින් එයාගේ එක කකුලක් එයාට අහිමි වෙලා යනවා. මේත් සමගම එලිසබෙත්ලත් මාලිගාව ගාවට එනකොට එයාලට දකින්න ලැබෙන්නේ පිපිරිලා ගිහින් ගින්නෙන් දැවෙන මාලිගාවේ සුන්බුන් විතරයි. කතාව හැමිහෙමින් වික්ටර් කියාගෙන යනකොට ෆ්‍රැන්කස්ටයින් නැවට ඇතුල් වෙලා ඇන්ඩර්සන්ට පහර දෙන්න සූදානම් වෙනවා. එක්මනින්ම වික්ටර් මැද්දට පැනලා ෆ්‍රැන්කස්ටයින්ව සංසුන් කරන්න පටන් ගන්නවා. ඔන්න ඉතින් මේ වෙලාවේ තමයි හැමෝම පුදුම කරමින් ෆ්‍රැන්කස්ටයින් එයාගේ කතාව මෙයාලට කියන්න පටන් ගන්නෙ. එදා ගින්න අතරේ ගිනි රස්නෙට පිච්චෙනකොට එයා කරලා තියෙන්නේ යකඩ දම්බැල් කඩාගෙන අපද්‍රව්‍ය යන වතුර කානුවක් කරහා ලිස්සලා ගිහින් මුහුදට පැනගන්න එක. ටික වෙලාවකට පස්සේ ගොඩබිමට ආව ෆ්‍රැන්කස්ටයින් මීට කලින් එයා කවදාවත් දැකලා නැති කැලෑවට ඇතුල් වෙලා ඒකේ ලස්සන බලනකොට එයාට වික්ටර් විසි කරපු මල සිරුරු කොටස් දකින්න ලැබිලා තියෙනවා. මේ සිරුරු වල තිබුණු ඇඳුම් දැකලා Tamanටත් ඇඳුම් ඕන නිසා ඒ ඇඳුම් ඇඳගෙන වටපිටාවේ ඇවිදිනකොට මෝ ඇවිත් පළතුරු කනවා කියලා දැකලා තියෙනවා. මෝ කනවා නම් එයාටත් කන්න පුළුවන් නිසා එයාත් බෙරි ගෙඩි ටිකක් කාලා මුවාටත් මේ බෙරි ගෙඩි ටිකක් කවන්න උත්සාහ කරනකොට දඩයක්කාරයෝ පිරිසක් ඇවිල්ලා මේ මුවාව මරලා දාලා තියෙනවා. මුවාගාව ඉඳලා එකපාරටම උසට උසේ මතුවුණු රාක්ෂයා දැකලා බය වුණ දඩයක්කාරයෝ ෆ්‍රැන්කස්ටයින්ටත් බය වෙලා වෙඩි තියනකොට එයා කරන්නේ වෙඩි කාගෙනම තුවාලේ වේදනාවට කැලේ ඇතුළට දුවන එක. මෙහෙම දුවගෙන ගිහින් අවසානයේදී ගොවිපලක තිබුණු ගබඩාවකට රිංගගත්ත ෆ්‍රැන්කස්ටයින්ගේ තුවාලය ඒ වෙනකොටත් සුව වෙලයි තිබුණේ. ඇවිදපු මහන්සියට මීයෝ පිරිච්ච ගබඩාවේ අස්සක ගුලි වෙලා ෆ්‍රැන්කස්ටයින් නිදාගෙන ඉඳලා ටික වෙලාවකින් ඇහැරෙනකොට එයාට දකින්න ලැබෙනවා මේ ගොවිපල අයිති වෙන කාටවත් නෙවෙයි අර දඩයක්කාරයන්ට කියලා. දඩයක්කාරයෝ පවුලේ අයටත් එයාලා දැකපු රාක්ෂයා ගැන කියනකොට පවුලේ අයත් ගොඩක් බය වෙනවා. ගබඩාවේ ඉඳන් ලීබිත්ති හරහා මිනිසුන්ගේ හැසිරීම හොඳට අධ්‍යයනය කරපු ෆ්‍රැන්කස්ටයින් සමහර දවස්වලට හොරෙන්ම මිනිස්සු පස්සේ යන්නත් පටන් ගන්නවා. හැමෝම දඩේමේ ගියාට පස්සේ ගෙදර ඉතුරු වෙන්නේ අන්ධ සීයා කෙනෙක් සහ එයාගේ මිනිබිරිය විතරයි. සීයාගෙන් මිනිබිරියට ලැබෙන ආදරයත් මිනිබිරි සීයාට දෙන රැකවරණයත් බොහොම ආසාවෙන් බලාගෙන හිටපු ෆ්‍රැන්කස්ටයින් බිත්ති හරහා සීයා මිනිබිරියට අකුරු කියලා දෙන දිහා බලාගෙන තනියම වචන ඉගෙන ගන්න සමත් වෙනවා. පවුලේ කෙනෙකුට තියෙන ආදරේ රැකවරණේ දිහා බලාගෙන එයාටත් මේ පවුලේ කෙනෙක් වෙන්න ඇත්නම් කියලා ෆ්‍රැන්කස්ටයින් ගබඩාවට වෙලා සිහින දකිනවා වගේම හැමෝටම නිින්ද ගියාට පස්සේ එයා ගොවිපලේ වැඩවලටත් මෙයාලට හොර රහසෙම උදව් කරනවා. සීයානම් කියන්නේ එයාලට උදව් කරන්නේ කැලේ ඉන්න සුද්ධ ආත්මයක් කියලයි. ඒ හින්දා එයා මිනිබිරිය සමග එකතු වෙලා සුද්ධ ආත්මයට ස්තුති කරන්න හිතාගෙන මලුත් කෑම වගේ දේවලුත් එළියෙන් තියලා තියෙනවා. Taman හීන දකින පවුලේ උණුසුම ඒ විදිහට ෆ්‍රැන්කස්ටයින් විඳිනකොට එයාට දවසක් දකින්න ලැබෙනවා. වර්කයෝ වගේක් ඇවිල්ලා මේ ගොවිපලේ බැටළුව මරලා දානවා කියලා. ඒත් එකම දඩයක්කාරයෝ ඇවිත් වෙඩි තියලා වර්කයෝ එලවනකොට මෙයා තේරුම් ගන්නවා මේ පවුලට ඉන්න සතුරු වෙන්නේ වර්කයෝ කියලා. සමහර වෙලාවට ප්‍රචණ්ඩත්වය ඇති වෙන්නේ තරහටම නෙමෙයි Tamanගේ ආරක්ෂාව වෙනුවෙනුත් කියලා. මෙහෙම මාස කිහිපයක් ෆ්‍රැන්කස්ටයින් හොරෙන්ම ගේ ඇතුලේ ජීවත් වෙනකොට ශීත කාලය එන නිසා මුළු පවුලම මේ ගොවිපල අතෑරලා යනවා. එයාලා හැමෝම එයාලගේ අනිත් ගෙදරට ගියත් මේ සීයා නම් තීරණය කරනවා මේ ගෙදරම නැවතිලා ඉන්නවයි කියලා. මෙන්න මේ හේතුව නිසා ෆ්‍රැන්කස්ටයින්ට අවස්ථාව
අවස්ථාව ලැබෙනවා නිදහසේ ගෙදර ඇවිදලා කරලා ඉන්න. ෆ්‍රැන්කස්ටයින් ගෙදරට ආවට පස්සේ මෙයා සංචාරකයෙක් වෙන්න ඇති කියලා හිතලා සීයා එයාටත් එයා සමගම මේ ශීත කාලය ගෙවන්න ආරාධනා කරනකොට ෆ්‍රැන්කස්ටයින් අතින් බෝතලයක් බිමට වැටිලා බින්දනවා. Taman අතින් වුණු වැරද්දට සීයා දැන් එයාට ගහයි කියලා හිතුවත් සීයා එයාට කාරුණිකව සලකන්න පටන් ගන්නවා. මේත් එක්කම තමයි සීයාට තේරුම් යන්නේ මේ ඉන්නේ සංචාරකයෙක් නෙවෙයි එයාගේ පවුලේ රහසෙම උදව් කරපු කෙනා කියලා. මේ වෙනකොට ෆ්‍රැන්කස්ටයින් වචන කිහිපයක් ගැට ගහලා කතා කරන්නත් ඉගෙනගෙන තිබුණ නිසා මේ දෙන්න එදා ඉඳන් මුළු ශීත කාලයම එක පවුලක් වගේම ජීවත් වෙනකොට ෆ්‍රැන්කස්ටයින්ගේ කතා බහත් සාමාන්‍ය මිනිස්සෙක්ගේ මට්ටමට දියුණු වෙන්නේ අන්ධ සීයාගේ ආදරයත් සමගමයි. සීයාගේ ඉගැන්වීමත් සමග පොත්පත් එහෙමත් කියවන්න ඉගෙන ගත්ත ෆ්‍රැන්කස්ටයින් සීයාට හෙළි කරනවා මෝදු වෙරළෙන් එයා අවදි වෙන්න කලින් කිසිම දෙයක් එයාට මතක නැහැ. ඒත් එයාට හීනින් වගේ මාලිගාවකුත් වික්ටර් කියලා නමකුත් මතකයි කියලා. මේ වෙලාවේ සීයා තමන්ගේ අනන්‍යතාවය හොයාගන්න ඕන නම් ඔහුට ඔහුගේ හීනේ තිබුණු දේවල් පස්සේ යන්න සිදුවෙන බව කිව්ව නිසා ෆ්‍රැන්කස්ටයින් පහෝදාම වෙරළට ගිහින් ඒ අහල පහලම තිබුණු විනාශ වුණ මාලිගාව හොයාගන්න සමත් වෙනවා. මාලිගාවේ සුන්බුන් අතර තිබුණු වික්ටර්ගේ පරණ පර්යේෂණ වාර්තාවලට අනුව තමන් නිර්මාණය වුණේ කොහොමද කියලා හොයාගත්ත ෆ්‍රැන්කස්ටයින්ට වික්ටර්ට ලැබුණු ලියුමක තිබිලා එයාගේ සම්පූර්ණ නමත් ලිපිනයත් හොයාගන්න පුළුවන් වෙනවා. විස්තර දැනගත්ත සතුට නිසා ඉක්මනින්ම ගිහින් ඒ ගැන සීයාට කියන්න කියලා හිතාගෙන ෆ්‍රැන්කස්ටයින් ගියත් එයාට දකින්න ලැබෙන්නේ නම් කීයටවත් නොහිතපු දෙයක්. කවුරුවත් නැති වෙලාවේ බඩගින්නෙන් වියරු වැටලා හිටපු වෘකයෝ රැළ ගොවිවලට කඩා වැදිලා සීයාට පහර දීලායි තිබුණේ. ඉක්මනින්ම ක්‍රියාත්මක වෙලා බොහොම අමානුෂික විදිහට වෘකයෝ රැළ මරලා දාපු ෆ්‍රැන්කස්ටයින් සීයාව බේර ගන්න කොටත් සීයා පණ අදිමිනුයි ඉඳලා තියෙන්නේ. Taman වගේ යක්ෂයෙක්ට හිටපු එකම හිතවත් මිනිස්සයත් මෙහෙම නැති වෙන්න යනව නේද කියලා ෆ්‍රැන්කස්ටයින් අඬන්න පටන් ගන්නකොට සීයා යාට කියනවා ෆ්‍රැන්කස්ටයින් කියලා කියන්නේ යක්ෂයෙක් නෙවෙයි. එයා ගොඩක් හිත හොඳ මිනිස්සෙක් කියලා. ඒත් එක්කම සීයා ෆ්‍රැන්කස්ටයින්ගේ අත් උඩම අවසන් හුස්ම හෙලනකොට මේ පවුලේ හිටපු දඩයක්කාරයෝ කීප දෙනාත් ඔන්න මේ නිවසට එනවා. මේ ඉන්නේ එදා දැක්ක රාක්ෂයා කියලා අඳුනගත්ත එයාලා ෆ්‍රැන්කස්ටයින් තමන්ගේ තාත්තව මරලා දැම්මා කියලා හිතලා එයාව පන්නමින් වෙඩි තියන්න පටන් ගන්නවා. වෙඩි පහරවල් කිහිපයකුත් පිහියනුම් කිහිපයකුත් සමග ෆ්‍රැන්කස්ටයින් සිහිනතුව ඇද වැටෙනකොට අනිත් අය හිතන්නේ එයා මැරිලා ගියා කියලයි. ඒත් ෆ්‍රැන්කස්ටයින්ට ටික වෙලාවකින් සිහිය එනවා. ඒ වෙලාවේ තමයි එයාට තේරුම් යන්නේ තමන් අමරණීය කෙනෙක් කියලා. ඒ කියන්නේ එයාට හැමදාම එකට ඉන්න තව අමරණීය යාළුවෙක් අවශ්‍ය කරනවා. දැන් එයාට යාළුවෙක්වත් යන්න තැනක්වත් නැති නිසා වගේම තවත් අමරණීය යාළුවෙක් හදන්න හිතාගෙන වික්ටර් හොයාගෙන යන තීරණය කරපු ෆ්‍රැන්කස්ටයින් නගරයට යන්න පටන් ගන්නවා. මේ වෙනකොට කකුල අහිමුණු වික්ටර් කෘතිම කකුලක් දාගෙන ඉන්නවා වගේම හැමදාම රැයට එයාට අර ගින්නෙන් මතුවුණු දේවතාව පෙනිලා ෆ්‍රැන්කස්ටයින්ගේ මරණය ගැන වරදකාරී හැඟීමෙන් හිත පිරීලා යන්න පටන් අරගෙනයි තියෙන්නේ. මේ හැම දෙයක්ම වෙන අතරේ විලියම් එලිසබෙත්ව විවාහ වෙන්න දින දාගත්ත නිසා වික්ටර් ගිහින් එලිසබෙත්ලගේ විවාහයට සුබ පතනවා. ඒත් තවමත් වික්ටර් ෆ්‍රැන්කස්ටයින්ට කරපු අපරාධයට සමාවක් නොදෙන්න තීරණය කරලා හිටපු එලිසබෙත් වික්ටර්ගේ කනට ගහලා එයාව එලවලා දාලා පරිස්සමින් අරගෙන තිබුණු මේපල් කොලේ දිහා බලාගෙන ෆ්‍රැන්කස්ටයින්ව මතක් කරන්න පටන් ගන්නවා. කියාගන්න බැරි කේන්තියකින් වික්ටර් කාමරයට එනකොටත් බැල්කනියේ දොර ඇරලා දාලා තියෙනවා දැකලා එයා කල්පනා කරන්න පටන් ගන්නවා කොහොමද දොර ඉබේම ඇරුණේ කියලා. ඒ වෙලාවේ තමයි මෙච්චර වෙලා කාමරේ හැංගිලා හිටපු ෆ්‍රැන්කස්ටයින් එළියට එන්නේ. වික්ටර්වත් පුදුම කරමින් හොඳින් කතා කරපු ෆ්‍රැන්කස්ටයින් එයත් එක්ක හැමදාම ජීවත් වෙන්න තවත් කෙනෙක්ව හදලා දෙන්න කියලා වික්ටර්ගෙන් ඉල්ලුවා. එයා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරපු නිසා වික්ටර්ට පහර දෙන්න පටන් ගන්නවා. මේ කෝලාහලය ඇහුණ එලිසබෙත් ඉක්මනටම කාමරයට දුවගෙන එනකොට තවමත් පණ පිටින් ඉන්න ෆ්‍රැන්කස්ටයින්ව දැකලා ඇය ගොඩක් සතුටටපත් වෙනවා. ඇත්තටම මේ වෙලාවේ ෆ්‍රැන්කස්ටයින්ටත් එයාට එලිසබෙත්ගෙන් ලැබුණු ඒ උණුසුම් ආදරබර කරුණාව දැනিলা දෙන්නට දෙන්න බොහොම සංවේදී වෙනකොට වික්ටර් අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ෆ්‍රැන්කස්ටයින්ට වෙඩි තියන්න සූදානම් වෙනවා. ඒත් මේක කලින්ම එලිසබෙත් දැකපු නිසා එයා මැද්දට පැනලා එයාව ආරක්ෂා කරන්නේ තමන්ගේ ජීවිතය ගැනවත් නොහිතයි. තමන්ට හිටපු එකම යාළුවා වගේම එකම ආදරයත් වික්ටර් අතින් විනාශ වෙද්දි වෙඩින් එකට ඇවිත් හිටපු අමුත්තෝ සහ විලියම් උඩට එනවා දැකලා වික්ටර් මෙයාලට කියනවා ෆ්‍රැන්කස්ටයින් තමයි එලිසබෙත්ට වෙඩි තිබ්බේ කියලා. ඒත් එකම හැමෝම ෆ්‍රැන්කස්ටයින්ට පහර දෙනකොට එයා ඒ හැමෝවම සෙල්ලම් බඩුවගේ විසි කරලා පහර දෙන්නත් පටන් ගන්නවා. ඉතින් ටික වෙලාවකින් සටන ඉවරුණාට පස්සේ අමාරුවෙන් හිටපු එලිසබෙත් ෆ්‍රැන්කස්ටයින්ට කියනවා එයාට තවත් මෙතන ඉන්න බෑ එළියට යමුයි කියලා. ඊළඟට එලිසබෙත්ව උස්සගෙන බොහොම සංසුන්ව වෙඩින් එකට ආව අමුත්තොත් පුදුම කරමින් ෆ්‍රැන්කස්ටයින් එළියට යනකොට තුවාල වෙලා පණ අදිමින් හිටපු විලියම් උනේ මොකද්ද කියලා හැම දෙයක්ම තේරුම් ගන්නවා. මැරෙන්න කලින් වුණු හැම දෙයකටම හේතු වුණු ඇත්තම යක්ෂයා වෙන කවුරුවත් නෙවෙයි වික්ටර් කියලා කිව්වට පස්සේ වික්ටර් ෆ්‍රැන්කස්ටයින් ගැන ලොකු කේන්තියකින් පිරලා යනවා. මොකද එයා කවදාවත් තමන්ගේ වරද පිළිගන්න සූදානම් කෙනෙක් නෙවෙයි. එයා කැමති නෑ තවත් කෙනෙක් තමන්ට වඩා හොඳයි කියලා කියනවට. මේ අතරේ ඊළඟ කැලෑවේ තිබුණු ගල් ගුහාවකට ගිහින් එලිසබෙත්ව පරිස්සමින් ගල් පතුරක් උඩින් තියනවා. මේ ලෝකේ එයාට එයාගේ හිතේ තිබුණු විදියට ආදරය කරපු කවුරුවත් එලිසබෙත්ට මුණ ගැහිලා තිබුණේ නැහැ. ඒත් එයා බලාපොරොත්තු වුණු උණුසුම එයාට
මැරෙන්න කලින් හරි ෆ්‍රැන්කස්ටයින්ගෙන් විඳින්න ලැබුණ එක ගැන සතුටුයි කියපු එලිසබෙත් අවසන් හුස්ම බොහොම නිදහසේ පිට කරනවා. ෆ්‍රැන්කස්ටයින්ව මරන්න බලාගෙන එලිසබෙත් කියන වැටුණු ලේ පාර දිගේ ආව වික්ටර් ෆ්‍රැන්කස්ටයින්ට වෙඩි තියන්න හැදුවත් ෆ්‍රැන්කස්ටයින් එකපාරින්ම තිබුණු කේන්තියට වික්ටර්ගේ නහය කැඩෙන්න පාරක් දීලා දැන් එයාට ආදරය කරන්න කවුරුත් නැහැ. ඒ හින්දා එයාව මරලා දාන්න කියලා මෙතනින් පිටත් වෙලා යනවා. එදා එහෙම ෆ්‍රැන්කස්ටයින් ගියාට පස්සේ එයාව මරණ පලි ගැනීමෙන් හිටපු වික්ටර් උත්තර ද්‍රවයට එන කල්ම රටින් රටට ෆ්‍රැන්කස්ටයින්ගේ පස්සෙන් ලොහු බැඳගෙන ඇවිල්ලා තියෙනවා. අවසානයේදී වෙඩි බෙහෙත් තොගයකුත් අරගෙන උත්තර ද්‍රවයට ඇවිල්ලා කඳවුරු බැඳගෙන ඉන්න අතරේ මෙයාට පහර දෙන්නා ෆ්‍රැන්කස්ටයින්ගේ අතට වෙඩි තියාගන්න වික්ටර්ට පුළුවන් වුණා. එයාට ආයමත් මරණාසන්න තුවාල එන කල්ම පහර කන්න සිදු වෙලා තියෙනවා. මේ පහර දීම අතරේ වෙඩි බෙහෙතුත් ඩයිනමයිට් එහෙමත් දැක්කට පස්සේ ෆ්‍රැන්කස්ටයින්ට හිතෙනවා එයාට මේකෙන් මැරෙන්න පුළුවන් වෙයි කියලා. මොකද එයාට ආදරණීයන් මැරෙනවා බලාගෙන ඉන්න ශාපලත් ජීවිතයක් උවමනා කරන්නේ නැහැ. ඉතින් ෆ්‍රැන්කස්ටයින්ගේම ඉල්ලීම උඩ වික්ටර් ඩයිනමයිට් පත්තු කරලා දීලා අමාරුවෙන් ඈතට දුවගෙන ගිහින් තියෙනවා. කොහොම වුණත් ඒ පිපිරීමෙන්වත් ෆ්‍රැන්කස්ටයින් මැරිලා තිබුණේ නැහැ. මේ ගිනි ගැනීම තමයි නාවිකයෝ දැකලා ඇවිත් වික්ටර්ව බේරගෙන තියෙන්නේ. මුළු කතාවම ඇහුවට පස්සේ ඇන්ඩර්සන්ගේ හිතේ ෆ්‍රැන්කස්ටයින් ගැන තිබුණු සිතුවිල්ල සම්පූර්ණයෙන්ම නැති වෙලා යනකොට ෆ්‍රැන්කස්ටයින්ගේ කතාව අහලා වික්ටර්ටත් එයාගේ වරදේ බරපතලකම තේරුම් යනවා. ඊළඟට එයා කරන්නේ ෆ්‍රැන්කස්ටයින්ගේ අතින් අල්ලගෙන මට සමා වෙන්න කියලා සමාව ඉල්ලන එක. මෙතනින් එහාට ඔහුට දිගටම ජීවත් වෙන්න කියලා වික්ටර් ෆ්‍රැන්කස්ටයින්ගෙන් ඉල්ලනකොට තමන්ගේ නිර්මාතෘ වුණ වික්ටර්ව තාත්තා විදිහට දෙවතාවක් නොහිතාම පිළිගෙන සමාව දුන්න අහිංසක ෆ්‍රැන්කස්ටයින් වික්ටර්ට හිත සැනසීමෙන් මැරෙන්න අවස්ථාව සලසලා දෙනවා. ඇන්ඩර්සන් ෆ්‍රැන්කස්ටයින්ට නාවිකයන්ගෙන් හානියක් නොවෙන්න එයාව ප්‍රවේශමෙන් නැවෙන් පිටත් කරපු නිසා ෆ්‍රැන්කස්ටයින් ඒකට උපකාරයක් හැටියට නැව තල්ලු කරලා අයිස් කුට්ටියෙන් මුහුදට ගෙනිහින් දානවා. හැමෝම ගියාට පස්සේ වික්ටර් කියලා දුන්න විදිහට තනියම ඉරේලියේ උණුසුම ෆ්‍රැන්කස්ටයින් විඳිනවා කියලා පෙන්නනවත් එක්කම මේ ලස්සන කතාවත් මෙතනින් ඉවර වෙනවා.